ආයුබෝවන්. ඔන්න ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ හයිවේ එකේ තමයි ඉන්නේ. අපි යන්නේ අද ප්‍රින්ස් එඩ්වර්ඩ් කවුන්ටි එකට. ඔන්න බෙල්විලේ වල තමයි අපි නතර වෙන්නේ. දවස් දෙකක් අපි නතර වෙනවා මෙහි. ඉතින් මෙහි ඉඳලා අපි කොහෙටද ගියේ මොනවාද කරේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. බෙල්විලේ වල තිබ්බ පොඩි පාක් එකක්. ඒතර ලස්සන view එකක් තිබ්බා ලේක් එකකුත් එක්ක. පාලමක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි චෙකින් ටයිම් එක එනකම් පොඩ්ඩක් ඔතනට වෙලා හිටියා. ලන්ච් එක ගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉතින් බබාව සෙල්ලම් කරන්න එහෙම දැම්මා එතනට. හවස පොඩි වැස්සකුත් තිබ්බා. හරිම ලස්සන view එකක් එතන තිබ්බේ. ඊට පස්සේ අපි තුනට චෙකින් වුණා හොටෙල් එකට. ප්‍රින්ස් එඩ්වර්ඩ් කියලා කියන්නේ හොලිඩේ එකක් ස්පෙන්ඩ් කරන්න හොඳ තැනක්. ක්වයිට් කාම් ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන කන්ට්‍රි සයිඩ් එන්වයරන්මන්ට් එකක්. හොටෙල් එකට චෙක් ඉන් වුණාට පස්සේ පොඩක් හවස් වරුවේ අපි ගියා ලේක් ඔන් ද මවුන්ටන්. ඒක අපි හිටිය තැන ඉඳන් බෙල්විලේ ඉඳන් සාමාන්‍යයෙන් 25-27 කිලෝමීටර්ස් වගේ තමයි තිබ්බේ මේ ලේක් ඔන් ද මවුන්ටන් එකට යන පාර. හරිම ලස්සනයි. මේ පැත්ත ගොඩාක් ෆාම්ස් තමයි තියෙන්නේ. හරිම ලස්සන පාරක් ඇත්තටම. පේනවනේ ඔයාලට. කෝසි වයිබ් එකක් තමයි තියෙන්නේ. ඔන්න මම ඇවිල්ලා ඉන්නේ ලේක් ඔන් ද මවුන්ටන් එකට. මේක තියෙන්නේ ප්‍රින්ස් එඩ්වර්ඩ් වල. එන්නේ යමු මාත් එක්ක. හරිම ලස්සන view එකක් තියෙන්නේ. දැන් පේන ඇති. මේ වගේ breathtaking view එකක් එක්ක board walk එකක් තියෙනවා. ප්‍රින්ස් එඩ්වර්ඩ් කවුන්ටි එකට යන ඔයාලා කැමති නම් පික්නික් ඒරියා එකකට මේක best place එකක් පික්නික් එකකට. අපි ගියේ සෑන්ඩ් බැන්ක්ස් ප්‍රොවින්ෂියල් පාක් එකට. මේක වෙබ්සයිට් එකේ නම් ක්ලෝස් කියලා තිබ්බේ. හැබැයි අපිට යන්න පුළුවන්. ඇක්ටිවිටීස් එහෙම මේ දවස්වල කරන්න බෑ. මේ ලස්සන සැන්ඩි බීචස් 3ක් තියෙනවා. සෑන්ඩ් බැන්ක් ප්‍රොවින්ෂියල් පාක් එකේ ඔක්කොම ප්ලේසස් ටික අපි කවර් කරගත්තේ නෑ. නමුත් හරිම ලස්සනයි. හරි ලස්සන තැනක් ඒක. මේක fully operate වෙන සීසන් එකට ඔයාලට පුළුවන් කැම්පින්, පික්නික්, කයක් රයිඩ් එකක්, පැඩල් බෝට් රයිඩ් එකක් ගන්න. ඒ වගේම ඒවා රෙන්ට් කරන්නත් තියෙනවා මෙතන.
හෝම්මේඩ් එයාලා හදන හනීස්, ජෑම්, සෝස් වර්ග සහ තව ගොඩාක් අයිටම්ස් තියලා තියෙනවා ෂොප්ස් විකුණන්න. හැබැයි මේකේ තියෙන ස්පෙෂලිටි එක තමයි එතන කවුරුත් නැහැ. අපි අයිටම්ස් ටික අරගෙන මෙන්න මේ වගේ කෑෂ් බොක්ස් එකක් තියලා තිනවා. ඒකේ පෙන් එකක්, පේපර් එකක් තියෙනවා. අපි ගත්ත අයිටම්ස් ටික ලියලා ඒකට අදාළ ටෝටල් amount එක අපි ඒ කෑෂ් බොක්ස් එක ඇතුලින් තියලනවා. ඉතින් හිතන්නකෝ ඒක ඇත්තටම මගෙත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක්. මොකද අපේ ලංකාවෙත් තියෙන ওই විදිහට අපි දුර පැති වලට යනකොට බඩු එහෙම විකුණන කට්ටිය ඉන්න. හැබැයි එතන කට්ටිය ඉන්නවනේ කෑෂ් ගන්න. මෙන්න මේ විදිහට කෑෂ් ටික තියලා එන්න තියෙන්නේ අපිට. ඉතින් බලන්න කොච්චර ට්‍රස්ට් එකක්ද කියලා. අන්න කෑෂ් ටික මම කෑෂ් බොක්ස් එකෙන් තිබ්බා. වැඩේ හරි. සිටි ඒරියා එකකින් පොඩ්ඩක් escape වෙලා මේ වගේ country side එකකට යන්න තියෙන එක හරිම අතන mind එකටත් relaxing. Prince Edward ගොඩාක් famous winery වලට. ඉතින් අනිවාර්යයෙන්ම winery yard එකට visit කරන්න ඕනේ. ඔන්න ඉතින් අපි ආවේ Sugar Bush wine yard එකට. මෙතනට ඇවිල්ලා වයින් එකක් ටේස්ට් කරලා ස්නැක් එකක් කාලා පොඩ්ඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නම් වයින් යාඩ් එකේ ප්‍රොසෙස් එක බලන්න ඒකට විසිට් කරන්න ඕනේ ඔක්තෝබර් මන්ත් එකේ. මොකද grapes harvesting එක තියෙන්නේ ඒ කාලෙදී. මෙන්න මේවා වල තමයි යාලා වයින්ස් හදන්නේ. මේ වයින් යාඩ් එකේ ඕන හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට හැමදේම කියලා දුන්නා. වයින් එක හදන විදිය, ප්‍රොසෙස් එක ගැන, ටේස්ට් ගැන හැමදේම වගේ යාලා කියලා දුන්නා. ඉතින් ඔයාලා වයින් ටේස්ට් කරනවා වගේම ඔයාලට ඕනේ නම් වයින් එකක් ගෙදර අරන් යන්නත් පුළුවන් මෙතනින්. ලාස්ට් ඩේ එකේ අපි ආවා බ්ලූම්ෆීල්ඩ් සිටි එකට. මේක හරිම charming සිටි එකක්. ඔයාලා Prince Edward આવුත් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ඔයාලට පුළුවන් බොටික් shops වල බලන්න, art galleries වගේ දේවල් මෙහි තියෙනවා. ඉතින් මෙහි තියෙන shops වල collection එකත් හරිම unique. හරි ලස්සන පැත්තක් ඉතින්. Prince Edward County එකේ අපි 2 days spend කරේ. මේ වගේ country side charming city එකක ලස්සනට spend කරපු holiday එකක් වුණා අපිට. ඉතින් ඔන්න අපි ගෙදර යන්න තමයි දැන් යන්නේ. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you වීඩියෝ එක බැලුවට.